හැමෝම කන්න කැමති නාරං කැවුම්. ඉතින් නාරං කැවුම් කන්න කැමති වුණාට හැමෝම මේක හදන විදිය දන්නේ නැහැනේ. ඔන්න ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ නාරං කැවුම් හදන හරිම විදිය. මේකට සමහරු මුංගුලි කියලාත් කියනවා. ඒ වගේම තවත් සමහරු නාරං කැවුම් කියලාත් කියනවා. මේක හදාගන්නත් ඕන පළවෙනිම දේ තමා මුං ඇටපිටි. ඔයාලට මතක ඇති මම කලින් මුං කැවුම් හදන වීඩියෝ එකේදීත් ගෙදරදීම මුං ඇටපිටි හදාගත්තා. ඉතින් ඒ විදිහටම තමා මේකටත් මම මුං ඇටපිටි ටික තමා මුලින්ම හදාගන්නේ. මුං ඇට ටික හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන ඒක මම බැද ගන්නයි යන්නේ. මුං ඇට ටික හොඳට රන්වන් පාට වෙනකන් බැදුනට පස්සේ බ්ලෙන්ඩර් එකේ දාලා අඹරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වංගෙඩිය දාලා කොටලා ගන්නත් පුළුවන්. මම ඉතින් මෙතනදී මේ වංගෙඩිය දාලා තමයි කොටලා ගත්තේ. මුං කැවුම් හදනකොට වගේම තමයි මේ නාරං කැවුම් හදනකොටත් මුං ඇට ගොඩාක් සුදු කරගන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් කෑලි හැපෙන ප්‍රමාණයට ගත්තා නම් හරි. ඒ කියන්නේ පෙනේරේක දාලා හලලා ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් කෑලි හැපෙන ගානට ගත්තොත් තමයි ගොඩාක් මේක රස වෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගානට තමයි ගන්න ඕනේ. පැණි එක හදාගන්නකොටත් අපි අර කලින් කැවුම් හදන්න ගත්ත පැණි මිශ්‍රණයේ විදිහටම තමයි හදන්න ඕනේ. ඔයාලට මතක ඇති මම මුලින් සීනි ටික දාලා මේ ගානට කළු කරලා වතුර කෝප්පයක් එකතු කරගත්තා. වතුර කෝප්පයක් එකතු කරලා තවත් සීනි කෝප්පයක් එකතු කරලා තමා නූල් ඇදෙන පදමට වෙනකන් මේ පැණි එක හදාගත්තේ. මම දැන් මේ පැණි මිශ්‍රණයට ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්නවා. ඒ වගේම තමයි එනසල් ඇට 5ක් විතර මම පොඩ්ඩක් තලලයි එකතු කරගන්නේ. මම මෙතනදී පොල් එකතු කරගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියකින් භාග එක වගේ තමයි මම පොල් එකතු කරගෙන තියෙන්නේ. මුං ඇට පිටි වලිනුත් මම ටිකක් එකතු කරගත්තා මගේ මිශ්‍රණයට ගැලපෙන විදිහට. අඩු කෝප භාගයක් වගේ තමයි මම එකතු කරගත්තේ මුං ඇට පිටි වලින්. මම මෙතනදී බැදපු හාල් පිටි වලිනුත් අඩු කෝප භාගයක් වගේ එකතු කරලා හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්නවා. දැන් මේ පොල් මිශ්‍රණය හොඳට ටික වෙලාවක් ලිපේ මේ විදිහට මැලවෙන්න දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පොල් පැණි හදන්නේ. අන්න ඊට වඩා වෙනස් මිශ්‍රණයක් තමයි එන්නේ. විනාඩි 5ක් විතර වගේ මම මේක ලිපේ තියලා මේ විදිහට ලිපෙන් බාලා අරගෙන අතේ මම පොල් තෙල් ටිකක් ගාගත්තේ. මේක පොඩ්ඩක් බෝල හදාගන්න ඕන නිසායි. ඔයාලා කන්න කැමති ප්‍රමාණයේ බෝල වලට දැන් මේක හදාගන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් පොඩියට තමයි හදාගත්තේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට චූටි චූටි බෝල හදලා මේකෙම පැත්තකින් තියාගන්න. මම මෙතනදී ගොඩක් ලොකු ප්‍රමාණයක් නෙවෙයි හදන්න යන්නේ. ඔයාලා ගොඩක් ලොකු ප්‍රමාණයක් හදනවා නම් මම අර කිව්ව විදිහටම මිශ්‍රණය පොඩ වැඩි කරලා ගන්න පුළුවන්. මේ බැටර් එක හදාගන්න මම පාවිච්චි කරන්නේ හාල් පිටි, පාන් පිටි දෙකම. හාල් පිටි හැන්දකුයි පාන් පිටි හැන්දකුයි මම මේකට එකතු කරගන්නවා. ඔයාලගේ රසායනික ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ඒ වගේම කහ කුඩු ටිකක්. තව මම මේකට සීනි චුට්ටකුත් එකතු කරගන්නවා. මොකද සීනි ටිකක් එකතු කරගත්තම මේකේ වෙනස්ම රහක් එනවා. ඉතින් මේ ටික හොඳට කලවම් කරලා මම උකු පොල් කිරි වලින් කෝපයක් එකතු කරගන්නවා. ඔයාලට මතක ඇති මම අර කොකිස් මිශ්‍රණය හැදුවේ. අන්න ඒ විදිහටම තමයි මේක හදාගන්න ඕනේ. හැබැයි ඊට වැඩිය පොඩ්ඩක් උකු බැටර් එකක් තමයි හදාගන්න ඕනේ.
හරියටම කියනවා නම් මං අර කලින් වීඩියෝ එකේ මුං කැවුම් හදනකොට හදපු බැට එක වගේම තමා මේකත්. මං තෙල් තාච්චියත් ලිපේ තියලා තෙල් ටික පොඩක් රත් වෙන්න තියලායි තියෙන්නේ. ඒ වගේම තමා බැට එක, ඒ වගේම මුං ඇට මිශ්‍රණය ඒ සේරම මං ළඟින් තියාගත්තා. තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. ඔන්න මං දැන් මේ මුං ගුලියක් අරගෙන බැට එකේ දවටලා මේක බැද ගන්න යන්නේ. තාච්චියට දාපු ගමන්ම අනිත් පැත්තට හරවන්න එපා. තාච්චියට දාලා විනාඩියක් විතර ගියාට පස්සේ තමයි අපි අනිත් පැත්ත බැද ගන්න ඕනේ. ඔයාලට මේ පේන විදිහටම රන්වන් පාටට ආවට පස්සේ තමයි අපි මේක අයින් කරගන්න ඕනේ. මම ඒ විදිහටම කීපයක් බැදලා පෙන්නන්නම්. බලන්නකෝ ඉතින් අපි කඩෙන් ගන්න ඕන නැහැ. හරියම ඉක්මනට අපිට මේක ගෙදර හදාගන්න පුළුවන්. ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම මේක ගෙදර හදලා බලන්න. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. හරිම පුංචි වෙලාවකින් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි කඩේ හදන ඒවාට වඩා අපි ගෙදර හදාගන්න කෑම හරි රසයි. ඉතින් ගෙදර හදාගන්න මේ දසරේ සිංහල අලුත් අවුරුද්දටත් අනිවාර්යයෙන්ම කෑම මේසෙට මේ මුංගුලි හදලා තියන්න. මම මේ හදපු ඒ වගේ එකක් ඔයාලට පෙන්නන්නම් ඇතුළ කොයි විදිහටද තියෙන්නේ කියලා. මේකේ පෙනුම වගේම තමයි ඇත්තටම හරිම රසයි. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකත් subscribe කරන්න. මේ වගේම තවත් රෙසිපි එකක් අරගෙන ආයෙත් මං එන්නම්.